අපි සෙල්ලම් කරනවා දඩේ මෙහෙම යනවා ඔන්න ඔය හරිය මට මතකයි. පේනවනේ ඉර බෑගෙන යන සුන්දර සන්ධ්‍යාවක. සීතලයි ඈ? නෑ මේ සීතලයි සිරවට මේවා. බැවේ මැදට. මොකද කියන්නේ වෙන්නේ? සීතලයි. අඬ වලට දාන්න තිබ්බ දැන් මට පළක් නැත. පේන්නේ නැහැ නේ. පේන්නේ නැහැ. බලමු වතුරට වැඩි වෙලාවක් ඉන්නේ කවුද කියලා. අපි වතුරට වැඩි වෙලාවක් ඉන්නේ කවුද කියලා බලන්න ඕනේ. ඔයාලට කවදාවත් හොයාගන්න බැරි ඒ තරම්ම වතුරට ඉන්නේ. ඉතින් අපි නාලා ඉවරයි දැන් යන්න කියලා හදන්නේ. ඔන්න ඉතින් ඉර බැහැගෙන යනවා. ඉතින් මේ ඔයාලට පණිවිඩයක් තියෙනවා. මේවන පොඩ්ඩක් ඇවිල්ලා බීලා චිල්ලක් එහෙම දානවා නම් මේ අරන් යන්න බැරි නම් තන දාන්න දුව පොඩ්ඩක් මේ කෙලවරකින් අයින් කරලා තියෙන මේ බෝතල් එහෙම කැඩලා දෙන්නේ ආයේ කකුල කාරි වැදුනොත් එහෙම බඩු බනිස්නේ මේ මම ඉතින් මේ මෙතනින් පොඩ්ඩක් දැනට අයින් කරලා තියෙනවා. දැන් නාල ඉවරයි. ගොඩක් ලස්සන බල ඉන්නවා. ලස්සන සන්සෙට් එකක් බලන්න හිටියට අද පොඩක් බලාකුළු වලට ඉර වැහිලා තියෙනවා. ඒකත් එක්ක ඉතින් සමහර දවස් වලට මෙතන අපිට පිටියේ අලි ටිකක් එහෙම බලා ගන්න පුළුවන්. බලමු ඉතින් අද මොනවා වෙයිද කියලා. අපි මේ පුංචි කාලේ මම මේ කුමාරයන්ට කලින් ලෙවල් එකේ මේ මෙහෙම මොනවත් තිබ්බේ නැහැ. තනිකර කැලෑ විතරයි. එහෙම රටේ වල්කින් බාර ගන්න උනා. මුලින්දම මෙහෙ ගොවිතැන බතපොළතින් හොඳට සරුවක් තිබ්බා. මේ මිනිස්සුන්ට ගොවිතැනට ඕනේ වතුර ටික දෙන එක තමයි මට තිබ්බ ලොකුම අභියෝගය වෙලා තිබ්බා. ඉතින් එදා මින්නේරියෙන් පස්සේ අද පොසොන් පොය දවසේ හවස අද අපි යනවා මේ ලස්සන තැනකට නාගන්න ගෙදර කට්ටියත් එක්ක. ඉතින් මේ පැත්තේ ඉර වැහගෙන යනවා. මා ලස්සන ඉතින් වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා හිතුණා. මේ පැත්තේ ඉන්න සිතුම් මල් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. ඉතින් අපි ප්ලේස් එකට ගිහිල්ලා බලමු කොයි වගේද කියලා. හරි ඔන්න එහෙනම් ප්ලේස් එකට ආවා අපි. බලමු වැහලා අස්සර කොහොමද කියලා. ඒක බෑගෙන යනවා වෙල්ලායක් තියෙනවා.
ගැටි වෙලාවට කරනවා. ඒත් එක්ක මේ පැත්තෙන් හද බලලා. රෑවෙන හිටියා අර පැත්තෙන් හඳ හරි මස්සන අර පොල් දවසේ පුර සඳ පුර පොයේ සඳට පිනින් පාර දාලා හරි ලස්සනට හඳ වෙනවා ඒකට මේ තාර කලාද ඔගෙන්න පුළුවන් අපි වීඩියෝ මෙතනින් ඉවර නෑ අපි ආයෙ හෙට උදේ හම් වෙනවා අලුත් ගමනකේ දැන් ඉතින් මේ පැත්තෙන් කලින් ඉර බැහැගෙන ගියා ඔන්න මේ පැත්තෙන් හඳ තියෙනවා මාරම ලස්සනක් තියෙන මේ වෙලේ එහෙනම් ඉතින් අද දවසට අපි සමු ගන්නවා නේ එහෙනම් හෙට උදේ හම් වෙනවා අපි හෙට උදේ අලුත් ගමනකින් හම් වෙනවා ජය හැමනිලා තියෙන්නේ දැන් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ කවුඩුල්ල වැවට දැන් බැම්ම උඩට යන ගමන් ඉන්නේ අපි ඉතින් අද පොඩ්ඩක් වෙන චිල්ලයක් දාන්න හදන්නේ අපි කවුඩුල්ල වැවට කොල්ලෝ ටිකක් එක්ක පොඩි ආතල්ලයක් දාන්න ඉඳන් ඉන්නවා අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ කවුඩුල්ල වැවට අර පොඩි චිල්ලක් දාන්න හදන්නේ කට්ටියත් එක්ක මාරු ලස්සනයි ඉතින් මම වැවට පොඩ්ඩක් කට්ටිය වෙනවා අනිත් දිනම තව දෙයක් කියන්න ඕනේ දැන් මේ ඉංග්‍රීසියෙන් මේ පොලියක් මේ වගේ තැනක ඇවිදිද්දි මේ මාරු කල්පනාවෙන් ඇවිදින්නේ මේ කට්ටිය දීලා බෝතල් දාලා තියෙනවා ඒවා කැඩිච්ච දුරු වෙච්ච මේ බෝතල් කෑලි තියෙනවා හැමතැනම වගේ තියෙනවා කැලෑවක් ඒ ඉතින් ඔයාලා
වැව්වල ඇවිල්ලා නාද්දි ගොඩක් අය ඉතින් ඇවිල්ලා නානවනේ. විශේෂයෙන්ම මේ වගේ මාරුම් විදියට පරිස්සම් වෙන්න. දැන් මේ පැත්තේ එහෙම ගත්තොත් දැන් මෙතන එන්නේ තනිකර එක බෑමුණ වලක් තියෙන්නේ. පේන්න තියෙන වල. අන්න කුස්සෙක් ගොදුරක් ගන්නවා. අර කට්ටිය නාන ප්ලේස් තියෙනවා වෙනම. ඒ වගේ තැනකින් නා ගන්න. මේ දන්නේ නැති තැන් වලට පනින්න යන්න එපා. ඒක අනිවාර්යෙන් මතක් කරනවා. මේ ඇලිතින් පරිස්සමෙන් ලස්සන බලලා සුන්දරත්වය විදිලා යන්න. එළුකුරිය වලට වතුර දාලා මම ඒකේ පාට වෙන ගහනවානේ. පන්දි ගලනවා. ඒ බබා යාරේ එන්නේ. යාරේ රමදානවා. මේක අල්ලගන්න යද්දී බං මේ එකක් දාලා ඉතින් මට අල්ලගන්න යද්දී බං මේක යකෝ සෝය හොස්සේ දැම්ම ආයේ බබා ඉන්න ඕනේ නැහැ ඔබ දාන්න නිසාදි මෙතන හැවෙත් ඉන්නේ මල්ලිකාව මල්ලිකා ඒ තරුදයා මේක මම ගියන් ඔය පැත්තකින් මේ සත්තු කන්න ඉන්නේ බඩ පන්නිලා කාපන්කෝ අර මේ බිහාටු බා ආයි බා කපුකුද උඩ ගහන්න උඩ ගබු හේවා බිහාටු සෝතේ අඩියේදී ඉවරනවනේ බා 1 2 रियल ब्लॉग के क्या
කඩ නැතුව ඕක විසික් කරපන් ඔයගේ බැටරි නෑ බං. वीडियो कर रहा है बात आ रहे අරු ගොඩ දාවා බෑ. ඔන්න මම දැන් දෙද්දිම. මම අප්ලෝඩ් කරේ. ඔන්න මම මේක දානවා.